Hi guys, ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ ඔයා 2025 දී iPhone එකක් ගන්න යනවා නම් හොඳ නැති iPhone මොනවද කියලා. ඉතින් අපි iPhone එකක් ගද්දි මුලින්ම බලන සාධකය තමයි මේ Apple iPhone එකට updates එනවද කියලා. ඉතින් updates එන්නේ නැති ගොඩක් iPhone දැනට තියෙනවා. ඉතින් 8 Plus වේවා, ඒ වගේම 7 Plus වේවා, ඒ වගේම SE first generation එකේ phone එක වේවා. ඒ වගේ ගොඩක් අපිට හොඳ useful iPhone ගොඩකට අප්ඩේට් එන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් තමයි iPhone X එකට අප්ඩේට් එන්නෙත් නැහැ. ඉතින් මේ ෆෝන් ගොඩක් හොඳයි තමයි. ඒ වුණාට මේ iOS අප්ඩේට් එන්නේ නැති ෆෝන් වලට ඇප්ලිකේෂන් සපෝට් කරන්නේ නැහැ. ඉතින් අපි Apple ෆෝන් එකක් ගන්නවා නම් මම ඔයාලට කියනවා අප්ඩේට් එක බලන්න ඕනේ කියලා. ඉතින් දැනට ඔයාලට ලෝ බජට් එකේ ගන්න තියෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි iPhone SE2 කියන්නේ. ඉතින් මේ Apple iPhone එක iOS 19 අප්ඩේට් එකක් සපෝට් කරනවා. එහෙනම් guys අපි වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඒ වගේම තමයි ඔයා මගේ channel එක subscribe නොකර වීඩියෝ බලන කෙනෙක් නම් channel එක subscribe කරලා උඩ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ ඔයා ළඟටම එන්නේ. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යන්න දැන් වීඩියෝ එකට. ඉතින් guys ඔයා ෆෝන් එකක් ගද්දි බලන්න දෙයක් නෙමේ RAM එකත් වේවා ස්ටෝරේජ් වේවා බැටරි කැපැසිටි එක. ඉතින් ඔයා මේ දේවල් බලන ගමන්ම ඔයා මේ ෆෝන් එකට අප්ඩේට් නතර වෙන්නේ මොන කාලෙද කියන දේවලුත් බලන්න අමතක කරන්න එපා. මොකද ළඟදී software updates නතර වෙන්න තියෙන ෆෝන් එකක් ගත්තොත් ඔයාට ඒකේ අවාසි ගොඩක් තියෙනවා. ඉතින් අවාසි විදියට ගත්තොත් ඔයා නිතරම පාවිච්චි කරන Facebook app එක වේවා YouTube app එක වේවා WhatsApp app එක වේවා ගොඩක් app ඔයාට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ මේ ෆෝන් එකේදී. ඉතින් අප්ඩේට් නතර වුණා කියන පළියට මේ ෆෝන් වලදී මේ app ක්‍රියා කරගන්න බැරි වෙන තත්ත්වයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අප්ඩේට් නතර වුණාට ඔයාට ටික කාලයක් යනකම් මේ ෆෝන් එකේදී මේ මම කියන apps ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් WhatsApp එක නම් එයාලගේ iOS පාවිච්චි කරන ෆෝන් වලට දීලා තියෙන දෙයක් තමයි iOS 15.7.6 වලට වඩා වැඩියෙන් තියෙන ෆෝන් වලට විතරයි WhatsApp එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අනිත් ෆෝන් වලට WhatsApp එක සපෝට් නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් හිතලා ඔයා ෆෝන් එකක් ගන්න. එහෙම නැතිනොත් ඔයාට ඒ ගත්ත ෆෝන් එකෙන් කිසිම යූස්ෆුල් ගතියක් නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ මුලදී මම කිව්වනේ software update කියන්නේ මොනවද කියලා. ඒ වගේම මම කතා කරපු නැද්දයක් තමයි මේ ෆෝන් එකේ security updates කියන්නේ මොනවද කියලා. ඉතින් iOS ෆෝන් වල නම් software updates නතර වුණා security updates නම් නතර වෙන්නේ නැහැ. ඉතින් ඒකට උදාහරණයක් විදිහට මගේ තියෙනවා iPhone 6 එකක්. ඉතින් මේ ෆෝන් එකට මේ ළඟදී security update එක මම දැක්කා වෙලා තියෙනවා. ඉතින් මේ security update වලින් වෙන වාසි දේ තමයි ඔයාගේ ෆෝන් එක කිසිම කෙනෙක්ට hack කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එක කියන සංවේදී දත්තවත් කිසිම කෙනෙක්ට ගන්න බෑ. ඉතින් මේ සංවේදී දත්ත කියන්නේ ඔයා මොකක් හරි online platform එකකින් මොනවාරි දෙයක් buy කරනවා කියන්නකෝ. එතකොට ඔයා ඒ buy කරන දේ අනුව ඔයා ඒකට payment කරන්න ඔයාගේ bank details add කරලා bank එකෙන් එතකොට ඔයාගේ bank details ඔයාගේ phone එකට save වෙනවනේ. එතකොට bank details hacker කෙනෙක්ට ඔයාගේ phone එක hack කරලා ගන්න පුළුවන් සංභාවිතාවය අඩුයි. ඉතින් මේ software updates වගේම security updates අපේ phone එකට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. My list first iPhone 6 series. ඉතින් guys මගේ වීඩියෝ එකේ පළවෙනි phone එක තමයි මේ iPhone 6 series එක. ඉතින් මේ iPhone 6 series එකේ හැම phone එකකටම දැන් update නතර කරලා තමයි මේ Apple ලා තියෙන්නේ. ඒ වුණාට අපිට තාම iPhone 6s එකේ නම් latest update එක විදිහට තියෙන්නේ iOS 15.7.6 නේ. ඉතින් මේ phone එකට නම් තාම apps ටිකයි unsupported කරලා තියෙන්නේ. ඒ වුණාට iPhone 6 එකට වේවා iPhone 6s Plus එකට වේවා ඒ Apple phone ඔක්කොම දැන් ගොඩක් අපිට බලා ගන්න බෑ. ඉතින් අපිට මේ 6 series එකත් මේ 2025ට එච්චර quality නැති phone එකක් නම් හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට ඔයාට මේ phone එකේ app update නතර කරා කියලා මේ phone එකේ cam එකේ වේවා මේ phone එකේ performance ගතියෙන් කිසිම දෙයක් අඩු වෙලා නැහැ. ඒවා ඒ විදිහටම තියෙනවා. අපිට මේ phone එක හලලා දාන්නත් බෑනේ. මොකද මේ phone එකෙන් තවත් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් මේ phone එක අවුලක් නැහැ. ඒ වුණාට මේ phone එක 2025ට ගැලපෙන්නේ නැති නිසා මම මේ phone එක වීඩියෝ එකට add කරේ. My list second iPhone 7 series. So guys අපේ list එකේ දෙවෙනි phone එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 7 series එක. ඉතින් මේ iPhone 7 එකට වේවා iPhone 7 Plus එකට වේවා. ඉතින් මේ phone දෙකටම update දැන් තහනම් කරලා ටික කාලයක් වෙනවා. ඉතින් මේ phone වල තියෙන්නේ iOS
15.7.6 කියන අප්ඩේට් එක. ඉතින් මේ iOS අප්ඩේට් එකට WhatsApp ලා යාගේ WhatsApp එක දෙනවා. ඒ වුණාට Lightroom අප්ඩේට් එක මම දැක්ක සපෝට් කරන්නේ iOS 17.5.6 වලට වඩා උඩින් තියෙන ෆෝන් වලට විතරයි. ඉතින් මේ 7 එකට වේවා 7 Plus එකට වේවා ඒ ෆෝනුත් මේ දැන් ටිකක් පරණයිනේ. ඒ කියන්නේ ඒ ෆෝන් වල 2017 වගේනේ. ඉතින් ඒ ෆෝනුත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරේ. ඉතින් ඒ වුණාට මේ ෆෝන් එක 7 Plus කියන ෆෝන් එක දැනටමත් ලෝකේ පුරා බොහෝ ජනප්‍රිය ෆෝන් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මට මේ ෆෝන් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න උනේ මේ ෆෝන් එකේ අප්ඩේට් නතර කරලා තියෙන කාරණාත් එක්කම මේ ෆෝන් එකට ඇප් අප්ඩේට් උසස් ලබා දෙන එකක් නැති වෙයි කියලා හිතලා තමයි. ඉතින් මේ ෆෝන් එකට කොහොමත් එන අවුරුද්ද වගේ වෙනකොට ඇප් අප්ඩේට්ස් නතර කරයි. ඒ වගේම මේ අවුරුද්දටත් මේ ෆෝන් එක මට නම් හිතෙන විදිහට එච්චර My list third iPhone SE1 phone. එක විදිහට තියෙන්නේ iPhone SE1 generation කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ iPhone SE එකේ තියෙන්නේ iPhone 7 එකේ තියෙන chipset එක වගේම iPhone 7 එකේ තියෙන කැමරා ටිකම තමයි. ඒ වුණාට මේ iPhone SE2 එකේ වගේ මේකේ portrait පහසුකමට බලා ගන්න පුළුවන් ඉන්නේ නැහැ. ඉතින් මේ iPhone 7 එක ආපු කාලේ මේ iPhone SE එකත් ආවේ. ඉතින් ඒක නිසා අපිට මේ iPhone SE එකේ app updates නතර කරලා තියෙන කතාවක් තමයි මම දැක්කේ හැමදැනම වගේ. ඒ වුණාට මේ ෆෝන් එකට තාම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකටත් iPhone 7 Plus එකට වගේම 7 එකට තානම් වෙනකොට වගේම තමයි app updates නතර කරන්නේ. මොකද මේ ෆෝන් එකත් ආවේ iPhone 7 එකත් එක්කම තමයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට මේ ෆෝන් එක app updates නතර කරා වුණාට මේවා තියෙන කැමරා quality එක නිසා ඔයාට මේ ෆෝන් එකෙන් photography වේවා videography වේවා ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. My list fourth iPhone 8 series. ඉතින් guys මගේ list එකේ හතරවෙනි ෆෝන් එක විදිහට තියෙන්නේ iPhone 8 Plus කියන ෆෝන් එක. ඉතින් මේ iPhone 8 series එක අපිට ගන්න පුළුවන්. ඉතින් මේ iPhone 8 series එකත් මේ 2018 නේ ආවේ. ඉතින් මේ ෆෝන් එකට app updates Apple ලා නතර කරලා තියෙනවා. තව දෙයක් තමයි මට කියන්න බැරි වුණා මේ වීඩියෝ එකේ මුලදී. මේ Apple ලා යාළගේ ෆෝන් වලට app updates දෙන්නේ අවුරුදු 4ක් හෝ අවුරුදු 5ක් යන කාලයක්. ඒ වුණාට අපිට XS එකට iOS 19 update එකක් බලා ගන්න පුළුවන් කියලා කියන තවක් තියා ඉන්නේ. ඒ වුණාට ඉතින් මේ ෆෝන් එකේ අවුරුදු 6ක් වෙනවනේ. අපිට iOS 19 එනකම්ම ෂුවර් නෑ iPhone XS එකට නම්. එහෙනම් දැන් අපි යන් ආයි වීඩියෝ එකට. ඉතින් අපි දැන් කතා කරන්නේ iPhone 8 Plus එක ගැනනේ. ඉතින් මේ iPhone 8 Plus එකෙත් අපිට 7 Plus එක වගේම ඩිසයින් එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. iPhone 8 Plus ෆෝන් එකත් එහෙම ලොකු පිරිසක් ගැතිය නෑ. ඒ වුණාට මේ ෆෝන් එකටත් ගොඩක් කැමති අය ඉන්නවා. ඉතින් මේ iPhone 8 Plus එකෙත් අපිට මේ දැම්මන WhatsApp වගේ app නම් තහනම් කරන්න ගන්න නෑ. ඒ කියන්නේ iPhone 8 Plus එක මම දැකපු විදිහට හොඳ performance එකකුත් තියෙනවා. ඉතින් මේක ඉන්නේ A11 කියන Bionic chipset එකනේ. ඉතින් මේ chipset එක super powerful chipset එකක්. මේ ඉතින් අපිට මේ ෆෝන් එකේ හොඳ performance එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකට මේ ෆෝන් එක ඇඩ් කරේ. මේ ෆෝන් එකට දැන් app updates නතර කරන්නේ නැති වුණාට software updates නතර කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ ෆෝන් එකක් වීඩියෝ එකට ඇඩ් කරේ. My list last iPhone 10. ඉතින් guys මගේ list එකේ අන්තිම ෆෝන් එක විදිහට තියෙන්නේ iPhone X කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ iPhone X එක ගැන මේ මම වීඩියෝ එකට අරන් ආවේ. ඉතින් මේ ෆෝන් එක ආවේ iPhone 8 Plus එක කාලේ. එහෙම වුණොත් අපිට iPhone 8 Plus එක මේ ගන්න වෙන්නේ නැහනේ මේ වීඩියෝ එකට. ඒකට iPhone X එකට විතර සාධාරණයක් කරන්න බැරි හින්දා තමයි මම මේ වීඩියෝ එකට iPhone X එකත් අරන් ආවේ. ඉතින් 2025 දී ගන්න හොඳ නැති iPhone එකක් විතර මේ iPhone X එකත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට අපිට 2025 වගේම 2026 ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක් තමයි iPhone XS කියන්නේ. iPhone XS එක ඊට පස්සේ අවුරුදු වෙනාට iPhone X එක වගේම තමයි iPhone XS එකත්. ඒකේ කැමරා quality එක වගේම software updates පැත්ත විතර iPhone XS එකේ වෙනස්. ඉතින් මේ iPhone X එකේ තියෙන iOS 16.7.5 කියන අප්ඩේට්ම තමයි. මේකත් ආවේ 8 Plus එකකින් තමයි මේ ෆෝන් එකත් තාම ඒ කියන්නේ මේ ෆෝන් එකේ 8 Plus එකේම තියෙන ස්පෙસિෆිකේෂන් තමයි මේ X එකේ තියෙන්නේ. කැමරා අතින් වගේ දේවල් වල තමයි පොඩ්ඩක් වෙනස්කමක් මේකේ සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එකත් iPhone 8 Plus එකට වඩා වෙනස්. මේකේ ඉන්නේ OLED panel එකක්. ඉතින් මේ iPhone X එක වගේ 8 Plus එකත් ඔයාලට තව අවුරුදු 2-3කට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒකට මට ෂුවර් නෑ මේ WhatsApp ලා iOS 17 වලට වගේම වගේ iOS වලට එයාලගේ WhatsApp app එක ලබා දෙයි කියලා. ඒ වගේම දැන් තව ගොඩක් WhatsApp වගේ නෙමෙයි තව ගොඩක් app තියෙනවනේ මේ ලෝකේ.
ඉතින් මට හිතාගන්න බෑ මෙහේ ෆෝන් මේ අවුරුද්දට රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් මම දැන් කතා කරපු ඔක්කොම යූස් මේ මොබයිල් ෆෝන් එකෙන් 45000ට පහළින්නේ. ඉතින් අපිට මේ ෆෝන් 45000ට පහළින් යන හින්දා මේ අපිට මේ ෆෝන් වල හොඳ සාධාරණ performance එකක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයා මගේ channel එක subscribe නොකර වීඩියෝ බලන කෙනෙක් නම් channel එක subscribe කරලා උඩ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.